කිසිදු ආකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ. සමාජ මාධ්‍යවල, ඉලෙක්ට්‍රොනික මාධ්‍යවල, මුද්‍රිත මාධ්‍යවල වුණා තරම් ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන්. හැබැයි අපිට පේනවා සමහර නාලිකා සහ සමහර සමාජ මාධ්‍ය කණ්ඩායම් කීපයක් විකෘති සහ බොරු පුවත් නිර්මාණය කරමින් විශේෂයෙන් මේ ආපදා අවස්ථාවේදී ආපදාවෙන් රට ගොඩේීමේ ක්‍රියාවලියට බාධා පමුණුවමින් ඉන්නවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන අවිශ්වාසය හදමින් ඉන්නවා. රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කෙලවන ආකාරයේ පුවත් ප්‍රචාරය කරමින් ඉන්නවා. එවැනි අවස්ථාවලදී රටේ පවතින සාමාන්‍ය නීති අනුව ඒවට එරෙහිව නීතිමය කටයුතු කරන්නට රජයක් බැඳී සිටිනවා. ඒක ජනතාවගේ තිල්ලීමක්. ජනතාව චෝදනා කරන්නේ ඒවට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න නැහැ කියලා. නමුත් ආණ්ඩුව බොහොම සංයමයෙන් ක්‍රමානුකූලව එවැනි ප්‍රවෘත්තියක් ප්‍රචාරය වුණාම ඒව නිවැරදි කර ගැනීම සඳහා මැදිහත් වෙමින් ඉන්නවා මිසක් එවැනි ආකාරයේ මාධ්‍ය මර්ධනයක් ගන්න අපිට කිසිම උණාවක් නැහැ. අපි පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව ඒ වගේම PNMR එකේ නියාමන ක්‍රියාවලිය තදින් ක්‍රියාත්මක කරමින් තමයි කටයුතු කරන්නේ. නිසා කෙහෙල් නඹුක්කල් ඇමතිවරයා හිටියා වගේ හදිසි තත්ත්වයක් කෘතිමව නිර්මාණය කරලා ඒවයි හදිසි තත්ත්වයේ ප්‍රයෝජනට අරගෙන එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති ක්‍රමවේදයන් උල්ලංඝනය කරලා තමන්ට වාසාගත තමන්ගේ මඩිය තර කර ගන්න ආකාරයේ කිසිදු කටයුත්තක් අපි සිදු කළා නැහැ. නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය කටයුතු කළා තිබෙනවා. ඒ වගේම නියමිත ආකාරයෙන් ලියාපදිංචි කිරීම කළා තිබෙනවා. ඒ වගේම තමයි අපිට තිබෙන ධාරිතාව අනුව පරීක්ෂා කිරීම සිදු කළා තිබෙනවා. නිසා මේ ක්‍රියාවලියේදී යම් දෝෂයක් සිදු වෙලා තිබෙනවා නම් ඒවට එරෙහිව සමාගමට වේ දේශ නියෝජනට එරෙහිව සහ යාන්ත්‍රික කොතන අඩුපාඩුවක් කරලා තිබෙනවා නම් එයාට එරෙහිව අපි නීති ක්‍රියාත්මක කරනවා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් ක්‍රියාත්මක කරනවා. අනිත් පැත්තේ සාමාන්‍ය නීති ක්‍රියාත්මක කරනවා. කාටවත් වාසි අරගෙන ජනතාවගේ ජීවිත බිල්ලට දෙන්නට අපි ඉඩ තියන්නේ නැහැ. Live News